අරටි ඇටිය රැපිඩ්ස්. අද අපි අරටි ඇටිය රැපිඩ්සි සුන්දරත්වය ගවේෂණය කරනවා. එහිදී වියලි ගල් පර්වතයක් ගිගුරුම් දෙන දසුනක් බවට පත්වෙනවා. ටවුපුවසල වයිකාටෝ ගඟේ පිහිටි අරටි ඇටිය රැපිඩ්ස් නවසීලන්තයේ අද්විතීය ස්වභාවික ආකර්ෂණයන්ගෙන් එකක්. අරටි ඇටිය රැපිඩ්ස් කියන්නේ ස්වභාවික සුන්දරත්වය සහ සිනමා ඉතිහාසය මුසු කරන බකට්ලිස් ගමනාන්තයක්. මේ ස්ථානය බලන්න ඕනයයි කියලා සහ හොලිවුඩ් චිත්‍රපටයක ඒ තරුවක් බවට පත්වුණු ආකාරය දැනගන්න අපිත් එක්ක එකතු වෙන්න. අරටි ඇටිය වේල්ලට ස්තුතිවන්ත වන්න මෙම ගඟේ කොටස සාමාන්‍යයෙන් සංසුන් සහ වියලි. නමුත් දවසකට කීප වතාවක් පේලි දොරටු විවෘත වෙනවා. තත්පරයට ලීටර් 80000ක ජලය පටුගල් පර්වතයකට මුදා හරිනවා. ඒකේ ප්‍රතිඵලය පුරාණ ගිනිකඳු පාෂාණ හරහා ගලා යන ටෝකොයිස් වර්ණ රැපිඩ්ස් වලට ආශ්චර්යමත් දසුනක් එක් කරනවා. ඒ සබාදාම සංසුන් බවින් ආකර්ශනීය බවට මාරු කරනවා. වේල්ල දිනපතා නිශ්චිත වේලාවන්හි ජලය මුදා හරිනවා. ඒ නිසා හොඳම දසුනක් ලබා ගන්න කලින් එන්න. වේල්ලේ ජලය මුදා හැරීමේ වෙලාවන් පෙරවරු 10 දවල් 12 පස්වරු 2ට සිද්ධ වෙනවා. ගිම්හාන කාලේ අමතර මුදා හැරීමක් පස්වරු 4ටත් සිද්ධ වෙනවා. මේ ස්වභාවික ආශ්චර්ය බලන්න තැන් 3ක් තියෙනවා. වාහන නැවැත්වීමේ ස්ථානය අසල පිහිටි පාලමෙන් ඔබට වේලි දොරටු විවෘත වන විට ඉදිරිපස දසුනක් ලැබෙනවා. ළඟින් බලන්න ඕනේ නම් මිනිත්තු 10ක කෙටි ඇවිදීමකින් මිඩ් view point හෝ টොප් view point වෙත යන්න. එහිදී ඔබට මීදුම සහ ගිගුරුම් ශබ්දය අත්විඳිය හැකියි. විනාඩි 7-8කින් ගල් පර්වතය වතුරෙන් පිරී යනවා. ඒක අමතක නොවන දසුනක්. කිසි විටක ස්පිල්වේ හෝ ගඟේ පහළ කොටසට ඇතුල් වෙන්න එපා. එය ඉතා භයානකයි. වේල්ලෙන් ජලය අනතුරු වැකවීමකින් තොරව මුදා හැරිය හැකියි. ඔබ දන්නවද අරටි ඇටිය රැපිඩ්ස් වල පීටර් ජැක්සන්ගේ The Hobbit The Desolation of Smaug චිත්‍රපටයේ කොටසක් රූගත කරච්ච බව. චිත්‍රපටයේ බිල්බෝ බැගින්ස් මෙම රැපිඩ්ස් හරහා යන බැරල් වල ගැලවී යාමේ දර්ශනයකදී ඩුවෝෆ් වරුන් බේරගන්නවා. චිත්‍රපට කණ්ඩායම දින 2ක් මෙහි ගත කළා. බැරල් 20ක් 25ක් වේලි ජලය මුදා හැරීමේදී ගලා යන්න යොදාගත්තා. නළුවන්ට කිසිම හානියක් නොවී රැපිඩ්ස් ඒ ආකර්ශනීය දසුන ගෙන ආවා. රැපිඩ් එකෙන් එහාට තවත් ගවේෂණය කළ හැකි දේවල් තියෙනවා. ත්‍රාසය කැමති ඔබට මිනිත්තු 35ක රැපිඩ් ජෙට් බෝට්ටු ගමනක් ගන්න පුළුවන්. ඒ නවසීලන්තයේ විශාලතම රැපිඩ්ස් වලින් එකක් වන න්ගාවා පූර්ව රැපිඩ්ස් හරහා. ගොඩබිම රැඳීමට කැමති ඔබට අරටි ඇටිය සිට හුකාඇල්ල දක්වා කිලෝමීටර් 7ක දර්ශනීය ඇවිදින මගක යන්න පුළුවන්. එහිදී ඔබට ඉතා පැහැදිලි ජලය සහ ආවේනික වනාන්තර දැකගත හැකි. ඒ වයිකාටෝ කලාපයේ සුන්දරත්වය අත්විඳින්න හොඳම ක්‍රමයක්.